ඔයාගේ ආදර කතාව ඇතුලේ ඔයා මේ දේවල් අමතක කරලාද? ජීවිතේ අපිට මුණ ගැහෙන වටිනාම දෙයක් තමයි ආදරය. හැබැයි හුඟක් වෙලාවට අපි ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ඒ ආදරය රැකගන්න ඕන කරන පුංචි දේවල් මග අරගන්නවා. මේ අදහස් ටික ඔයාගේ බැඳීම් තවත් ශක්තිමත් කරගන්න අනිවාර්යයෙන්ම උදව් වේවි. ඔයාගේ බැඳීම් අනිත් අය ඉස්සරහා ප්‍රදර්ශනයක් කරගන්න එපා. ඒ වගේම සමාව දීලා නිදහස් හිතකින් නිදා ගන්න යන්න. ඒ වගේම කතා නොකර ඉන්න එක විසඳුමක් වෙන්නේ නැහැ. තවත් දෙයක් තමයි අඳුරු දවසකට ඔයාලගේ දීප්තිමත් මතකයන් වහන්න දෙන්න එපා. මම මේක තව දුරටත් පැහැදිලි කරන්න. ඔයාගේ බැඳීම අනිත් අය ඉස්සරහා ප්‍රදර්ශනයක් කරගන්න එපා කිව්වේ ප්‍රශ්න එන්න පුළුවන්, රණ්ඩු වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හැබැයි මතක තියාගන්න ඒ හැම දෙයක්ම විසඳගන්න ඕනේ ඔයාලා දෙන්න විතරක් ඉන්න තැනකදී. අනිත් අය ඉස්සරහා තමන්ගේ පාර්ට්නර්ට දොස් කියන්න පහත් කරන්න යන්න එපා. එතනදී ඔයා දිනවන්න හදන්නේ ඔයාගේ ඊගෝ එක මිසක් ඔයාගේ ආදරේ නෙවෙයි. එකිනෙකාට ගරු කරන එක තමයි සාර්ථක බැඳීමක පදනම. ඒ වගේම සමාව දීලා නිදහස් හිතකින් නිදාගන්න කිව්වේ සමහර රණ්ඩු පැය ගණන්, දවස් ගණන් ඇදෙනවා. හැබැයි කවදාවත් තරහව හිතේ තියාගෙන නිදාගෙන යන්න එපා. දවස් ඉවර වෙද්දී ඒ ප්‍රශ්නේ එතනින් ඉවර කරන්න. I'm sorry කියන එක වචනයක් ඔයාලා අතර තියෙන ලොකුම ප්‍රශ්නේ දිය කළා දාන්න පුළුවන්. හෙට දවස අලුත් දවසක් විදිහට සතුටින් පටන් ගන්න. ඒ වගේම මං කිව්වේ කතා නොකර ඉන්න එක විසඳුමක් වෙන්නේ නැහැ. ඒක කියන්නේ හුඟක් වෙලාවට අපි කරන්නේ හිත රිදුනාම නිහඬව ඉන්න එක. හැබැයි ඒ නිහඬතාවය ඇතුලේ ප්‍රශ්න තවත් ලොකු වෙනවා. මිසක් විසඳෙන්නේ නැහැ. මොනතරම් අමාරු වුණත් හිතට කොච්චර වේදනාවක් දැනුණත් ඒක එයා එක්ක විවෘතව කතා කරන්න. අවංකව හදවතින්ම කතා බහකට ඕනෑම බැඳීමක් සුවපත් කරන්න පුළුවන්. අඳුරු දවසකට ඔයාලගේ දීප්තිමත් මතකයක් වහන්න දෙන්න එපා කියලා කිව්වේ බැඳීමක් ඇතුලේ හැමදාම හිනහව විතරක් තියෙන බෑ. වැහි වැටෙන අඳුරු දවස් එන්න පුළුවන්. හැබැයි ඒ නරක දවස් නිසා ඔයාලා එකතු වෙලා ගොඩනගපු ලස්සන ලෝකේ විනාශ කරගන්න එපා. ඒ ප්‍රශ්නේ එද්දී ඒ දවස ගැන විතරක් හිතන්න එපා. ඔයාලා එකට සතුටින් ඉන්න දවස්, එකට විතපු දවස් මතකයන් ආයෙත් මතක් කරන්න. අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන මේකයි. අපි හැමෝම ජීවිතේ මොනවා හරි දෙයකට ඕවර්තින්ක් කරනවා. හැම පොඩි දෙයක්ම හිතට අරන් ඉමෝෂනල් චාවුස් එකක් ඇති කරගන්නවා. හැබැයි මතක තියාගන්න. ඔයාගේ සතුට තියෙන්නේ ඔයාගේ හිත ඇතුලේ. හැම දෙයකම ඔයාගේ සැනසීම නැති කරගන්න දෙන්න එපා. සතුටින් ඉන්න එක ඔයාගේ අයිතියක්. ඒ සතුට ඔයාගේ ආදරේ ඇතුලේ රඳවා ගන්න.